Ay, satu macam sana. Oh, yummy. Ani muna pennන්න. වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න මම මේ හවස්වරුවේ අපේ අම්මයි නැන්ද එක්ක කොහෙද යන්නේ කියලා බලන්නකෝ. අපි මේ යන්නේ පන්සලට. අපි පොයි දවසේ පින්කමක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට හඩ් එක ගහන්න තමයි මේ යන්නේ හවස. ඉතින් පන්සලට ගිය ගමන් එතන තව වැඩ කරන කට්ටිය හිටියේ. ඉතින් එයාලට බේම් එකක් හදන්න වුණා. ඉතින් මේ කවිනු මල්ලි අන්නසි ගෙඩියක් කපනවා. මම නම් ඉතින් එතන මුකුත් කරේ නෑ, බලාගෙන හිටපු එක තමයි කරේ. නැන්දයි අපේ අම්මයි කට්ටියම එකතු වෙලා ඉතින් බීම් එක හැදුවා. ඔන්න ඉතින් මම පොඩ්ඩක් අන්නසි වල ලුණු ඇද්ද කියලා බලන වෙලාව තමයි මේ තියෙන අපි හදපු බීම් එක. මේක අර කොස්සන්නාසි කියන එකෙන් තමයි හැදුවේ. මේ මං එහෙම කවදාවත් මීට කලින් කාලා තිබ්බේ නෑ යන්නසි එක. ලොකු වෙනසක් නෑ. ඇත්තටම මේ ඒක රහයි. ඒක රහයි තමයි. ඔන්න ඊට පස්සේ මායි අම්මයි නැන්දයි ඒ ළඟ තිබ්බ සමිති ශාලාවට ගියා මේ හඩ් එකේ අර බඩ ටික අරගෙන එන්න. එක සම්මානය ටික එකට තියලා අරන් ගියා නම් ලේසිනේ. ඈ? ඔව්. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එකතු වෙලා බඩ ටික ටික පන්සලට අරන් ආවා. මේ තියෙන යාළුවනේ කඩුපුල් මල් කියන්නේ පොහොට්ටු. පන්සලේ තිබ්බ ඉතින් හරි ලස්සනයි. මට හිතුණා ඔයාලටත් පෙන්නන්න. ඔන්න මම ඒකත් වීඩියෝ කරගත්තා. දැන් බටර් ටික ගෙනල්ලා ඉවරයි. ඔන්න තව මල්ලිලා ටිකකුත් අපිට මේ උදව් කරා හඩ් එක ගහගන්න මේ වෙලාවේ. ඔන්න මේ තියෙන්නේ අපි එකතු වෙලා හදපු හඩ් එක. ඉතින් ඊට පස්සේ මෙතන චුට්ට වෙලාවක් ඉඳලා අපි ගෙදර ගියා. මේ තියෙන පින්කමට කලින් දවසේ හවස. එදා හවස අපි පහවදාට ඕන කරන දේවල් කලින්ම ලෑස්ති කරලා තිබ්බා. ඒ 13 වසරට තියෙද්දි ටික නෙන්නේ. ඉස්සර අපි මාරුවට ගෙන්නන්නේ. 13 වසර දවස් 3යි අපි දවස් 2යි. නැන්දලගේ ගෙදර ඉඳන් තමයි අපි මේ ඔක්කොම ලෑස්ති කරේ. පහවදා පින්කම ඉවරලා අපි දන්සලක් මේ දුන්නනේ. ඒකට ඉතින් දෙන්න අග්ගලා හැමත් අපි මේ කලින් දවසේ හවස හදාගත්තා. ඔන්න කවිඳු මල්ලි ඉතින් අග්ගල මිශ්‍රණය අනන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් ටික ඒවා පුලි කරලා දුන්නා. මේ තියෙන පොය දවසේ උදේ අපේ ගමේ පාන් දන්සලක් තිබ්බා. ඒකෙන් අපිට පාන් හම්බෙලා තිබ්බා. මං ඉතින් උදේ නාගෙන එහෙම තමයි නැන්දලා ගෙදරට ගියේ. ඊට පස්සේ ඉතින් ඒ තිබ්බ පාන් එහෙම කෑවා. කාලා ඉවර වෙලා ඊට පස්සේ අපිට හවස මේ මුතු කුඩේ වටේට එල්ලන්න මල් වැලක් හදාගන්න මල් ටිකක් කඩන්න තමයි මං ගියේ. මේ තියෙන්නේ ඒ කඩපු මල්. ඊට පස්සේ ඒ වැඩෙත් ඉවර කරලා මං ගෙදර ගිහිල්ලා ආපහු ලැහැස්ති වෙලා ආවා පන්සල් යන්න. උපාසක දානේ අපි තමයි එදා දවල් දුන්නේ. දැන් මොකක්ද අරගෙන මම මොකක්ද අරගෙන? ෆොටෝ එක. මේ ඉන්නේ අපේ කිරියම්මා. එයා නැති වෙලා දැන් අවුරුදු 2ක්. එයා වෙනුවෙන් තමයි අපි මේ හැම පින්කමක්ම එදා දවසේ කරේ. ඒ කියන්නේ මට ඇඳයට බලන්න නැතුව නිදා ගන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔන්න මායි පුංචි නංගි අඹ කයියකුත් ගහගෙන පන්සලට ගියා. ඉතින් ඒ වෙනකොටත් අනිත් අය පන්සලට ඇවිල්ලා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් මේ එළිය පූජාව හදලා ඉතින් එළිය ඇවිද හිටියා. දැන් මේ අපි ඉන්නේ විහාරයේ ඇතුලේ. බුද්ධ පූජාව පූජා කරලා හැම මේ අපි හැමෝම විහාරෙට වෙලා බලාගෙන හිටියා මේ හාමුදුරුවෝ වඩිනකම්. කොහේ ගියත් ඉතින් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ගන්න මං අමතක කරන්නේ. මොකද කවදා හරි ඒවා තමයි අපිට ඉතුරු වෙන්නේ. ඉතින් ලස්සන මතකයන් ඒවා. මේ වීඩියෝ එකේ අපේ අම්මා ඉන්නවා, පුංචි ඉන්නවා, එයාගේ දුව ඉන්නවා, නැන්දා, මාමා, අපි අඳුරන හිතවත් අය මේ හැමදෙනාම ඉන්නවා. ඉතින් මේවා තව කාලයක් ගිහින් බලනකොටත් මේ විදිහටම තියෙයි. ඉතින් මං හරි ආසයි මේ වගේ ලස්සන මතක සටහන් එකතු කරගන්න. ඊට පස්සේ හාමුදුරුවෝ වැඩලා මේ පූජාව තියලා පෑන් වඩලා ඒ වැඩ ටික කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් අපි එතන අස්පස් කරලා ඊළඟට ගියා මේ උපාසක දානි බෙදන්න. ඊට පස්සේ ඔන්න අපි හැමෝම එකතු වෙලා උපාසක දානි බෙදුවා. අනේ ආච්චිලා හරි පොඩ්ඩයි කන්නේ. එයාලා තමයි මං හිතන්නේ ඒ උනාට වැඩිපුර කන්න ඕනේ. එතකොටනේ ශක්තිය ලැබෙන්නේ. කතා කරන්නේ සුදු කියලානේ. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා අපිත් බත් කෑවා.
කාලා ඔන්න ඉතින් අද දවසට ඊළඟට දෙවෙනි වතාවටත් පන්සල් යන්න අපි ලෑස්ති වුණා. මූණ පෙන්නන්න. අයියෝ හොඳ පාල වගේ. අපි මේ කාපු ගමන් ආයේ පන්සලට යන්න පිටත් උනේ හැන්දෑවේ තමයි අපේ පින්කම තියෙන්නේ. ඊට කලින් තියෙනවා වැඩ ගොඩක් කරන්න, අතු ගාන්න, අස් කරන්න, එතකොට පූජාව හදන්න. අපි ලෑස්තිලා ගියාට පස්සේ ඒ දේවල් කරගන්න අමාරු වෙන්නේ. දාඩිය දානවා. එතකොට පින්කමට මේ ඉදි හරි අමාරුයිනේ. ඒක හින්දා අපි ඊට කලින් ගිහිල්ලා අතු ගාලා, අස් කරලා මේ ඔක්කොම මේ ලෑස්ති කරලා ආවා. කාලේ වුණාට පස්සේ නම් ලොකු නිදිමතක් ආවා. ඒත් කරන්න දෙයක් නැහැ ගියා. හැබැයි ගියාට පස්සේ නම් ඒ නිදිමත මට නැතුව ගියා. අපි පන්සලට යනකොට අපි අඳුරන කට්ටිය එකතු වෙලා ධර්ම මණ්ඩපේ හද හිටියේ. නැත්තම් ඉතින් හැන්දෑව එකපාර කරගන්න අමාරුයිනේ. මේ නම් ඉතින් මං වැඩ කරන වෙලාවක් නෙමෙයි වැඩ කරන දිහා බලාගෙන ඉන්න වෙලාවක්. ඔන්න ඉතින් අපේ අම්මත් බරටම වැඩ. අම්මේ හිනාවෙන්නේ. මං ඉතින් එතන ගිහින් එයාට විහිළු කර කර තමයි හිටියේ. හොඳ පාල. එදා දවසේ ගමේ කට්ටිය එකතු වෙලා මේ ඒ දවස් ටිකේම කොහොම හරි මේ පන්සලේ තීන්ත ගාන වැඩෙත් කරගෙන ගියා. ඉතින් අපිත් පොඩ්ඩක් ඒක වැඩේටත් සහභාගී වෙලා තමයි එදා මේ ආවේ එතනින්. මේවා ඉතින් පුළුවන් කාලේ තමයි කරගන්න ඕනේ. නාකි වුණාම ඉතින් මුකුත් කරන්න බෑනේ. ඒක නිසා ඉතින් අපිත් සහභාගී වුණා ඔන්න. ඊට පස්සේ ඔන්න අපිට පන්සලෙන් තේ හම්බුණා. මේ ඇත්තට මේ තේ එක රහයි කවුරු හැදුවද කියලා නම් දන්නේ නැහැ. ඔන්න දැන් නම් ධර්ම මණ්ඩපේ වැඩ ගොඩාක් දුරට ඉවරයි. දැන් මේ කට්ටිය එකතු වෙලා මුතු කුඩයක් මේ හයි කරන්න තමයි හදන්නේ. මේ විඥාණය කියන ධර්මතාවය මානසික ස්වභාවයක්. හිනාවෙන්න ඔතේ පැත්ත බලන් ඉන්න. මොකටද? මේ පැත්ත බලන්න. මොකටද කියන්නකෝ? මගේ YouTube channel එකට දාන්න ඕන. මේක. ඔන්න ඉතින් පොය දවසේ 3 වෙනි වතාවටත් අපි පන්සලට ආවා. ඒ ආවේ ඉතින් අපේ මෙච්චර දවසක් අපි මහන්සි වෙලා වැඩ කරලා අපි මේ ලැහැත්ති වෙච්ච පින්කම කරන්න තමයි මේ ආවේ. ඒ කියන්නේ මේ කවි බණ පින්කම. ඊට කලින් බෝධි පූජාවක් එහෙමත් අපි තිබ්බා. ඉතින් ගමේ කට්ටියත් ඇවිල්ලා මේ විදිහට පහන් එහෙම ගොඩාක් පත්තු කරා. මේ ඇත්තටම මාර ලස්සනකට එදා රෑ පන්සල තිබුණේ. මේ විදිහට තමයි ඉතින් මල් හඳුන් කූරු පහන් අපි ඉතින් ලෑස්ති කරලා තිබ්බේ පූජාවට කලින්. ඉතින් මේ ඇත්තට මේවා දකිද්දිත් මට දැන් ආයේ ගොඩක්ම හිත පිරෙනවා. ඔයාලත් බලලා මේවා අනුමෝදන් වෙන්න. මේ ඉන්නේ අපේ අම්මා. එයාත් ඉතින් පහන් පත්තු කරනවා. මේ බලන්නකො මුතු කුඩේ ලස්සන ලයිට් දාපුවාම හැබැයි මනුෂ්‍ය හොයන යන්නේ නැහැ. එහෙම තෙල් එකට දත් එකක් වඩුණා. ඊට පස්සේ අපි ඉතින් මළුවේ පැදුරු එහෙම දාලා වාඩි වුණා බෝධි පූජා පින්කමට මුලින්ම සහභාගී වෙන්න. ගම ඈත් මේ විදිහට පිටිපස්සෙන් එයාලා සමහර අය බංකු දාලා එහෙම ඉඳගෙන හිටියා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ වැඩියා බෝධි පූජා පින්කම තියන්න. ඊට පස්සේ උන්වහන්සේට මේ දැහැත් වටේ පූජා කරලා ආරාධනා කරා පින්කමට. සරණං ගච්ඡාමි. අනුග්‍රහ සත්‍යය දක්වන්න තියෙනවා. සහවලක් දානේ පූජා කරන්න තියෙනවා. ඊට පස්සේ චූටි පොඩි හාමුදුරුවෝ කවි බණ පින්කම් පටන් ගන්න කලින් ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් අනුශාසනාවක් කරා. ඊට පස්සේ තමයි ඉතින් කවි බණ පින්කම පටන් ගත්තේ. අපේ චූටි පොඩි හාමුදුරුවෝ හරිම ලස්සනට කවි බණ කියනවා. ඔයාලත් අහලා බලන්නකෝ. මාතා පිත්‍රෝ උපන්තානං පුත්තගාරස්ස සංඝෝ මා මංගල සූත්‍රයේදී උන්වහන්සේ මාපිය උපස්ථානය මංගල කරුණ
ලෙස දේශනා කළා. කවිබන පින්කම අවසානයේ අපේ චූටි පොඩි හාමුදුරුවන්ට අපේ අම්මයි මාමයි නැන්දයි හැමෝම එකතු වෙලා ලොකු හාමුදුරුවන්ටයි පිරිකර මේ පූජා කරේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔන්න දන්සලේ වැඩ පටන් ගත්තා. ඉතින් අපි දන්සලට දුන්න කොත්තමල්ලි, අග්ගලා, බිස්කට්, කෙහෙල් ගෙඩි මේ වගේ ಜಾති ගොඩක් දුන්නා. ඉතින් එදා වැහි වලාකුළු ගොඩක් තිබ්බා. හැබැයි ඉතින් කොහොම හරි වෙලාවට අපේ පින්කමට නම් ඒකෙන් බාධාවක් උනේ නෑ, වැස්ස වැටිලා. ඔන්න ඉතින් ඊළඟට අපිත් දන්සලට සහභාගී වුණා. අපි සහභාගී නොවි බෑනේ නේද? අපි ඉතින් එතන ඉඳන් කට්ටියත් එක්ක විහිළු කර කර දන්සල වැන්දා. ඔයාලා බලන්නකෝ ඉතින් මම ඒ වගේ ක්ලිප්ස් ටිකකුත් ඔන්න එකතු කරා. අන්න මේ කවුද ගාමිණී මාම විතරයි අපි වෙනුවෙන් කතා කරන්නේ. හරි ඉඳ ගේන්න. ඒක සම්බෝල ටික අපරාධයක් ගියා. ඔව්. දෙන්නේ යටිම. ඊ කත් මෙච්චර නෑ. මෙන්න මේ යාළුවත් අපේ දන්සල වඳින්න ඇවිල්ලා හිටියා. අපි ඉතින් එයාටත් දුන්නා බිස්කට් එහෙම. ඒ කියන්නේ ඔයාවම ගන්නවම. මේක මේ කොත්තමල්ලි කිව්වට යාළුවනේ කොත්තමල්ලි කෝපි එකට දාලා තමයි හදලා තිබ්බේ. ඒක මාර රහයි. ඔයාලත් හදලා බලන්න ඒක. ඔය යමේ අපරාධි. මාමේ කෝ මාමා. එන්නේ කියන්නේ? දැන් කවුරු චූටි කොල්ලෝ මෙයා හැම එකම ඉන්නවනේ වගේ. ඉතින් ඔන්න ඔය විදිහට කිරි අම්මා වෙනුවෙන් අපි කරපු හැම පින්කමක්ම ලස්සනට අපිට කිසිම කරදරයක් බාධාවක් නැතුව හොඳටම කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන ලොග් එකකින් මම ඔයාලා හම්බෙන්න එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.